Good morning guys. අද අපි ට්වින්කෝ වල 3 වෙනි දවස. අද අපි පන්සලකට යන්න ඉන්නවා. ගිහිල්ලා මාබල් බීච් තමයි යන්නේ. අද දවසම අපි මාබල් බීච් එකේ තමයි හිතාගෙන ඉන්නේ. බලමු කොහොම වේද කියලා. අපි ආවා ගිරිහඩු සෑය වඳින්න. ඊට පස්සේ අපි යනවා මාබල් බීච් එකට. බුදුරජාණන් වහන්සේගේ කේශ ධාතු තැන්පත් කරලා තපස්සු බල්ලුක වෙළඳ දෙබෑයන් විසින් සාදා නිම කරන ලද චෛත්‍ය තමයි ගිරිහඬු සෑය කියන්නේ. ත්‍රස්ත ප්‍රහාර නිසා ගිරිහඬු සෑය සහ ඒ අවට විශාල වශයෙන් විනාශ වෙලා තියෙනවා. නමුත් අද වෙනකොට විශාල වශයෙන් බැතිමතුන් පැමිණෙන නිසා ඔවුන්ගේ ආධාර උපකාර මත ගිරිහඬු සෑව නැවතත් ප්‍රතිසංස්කරණය වෙමින් පවතිනවා. මගේ පවුලේ හැමෝම ගිරිහඬු සෑය වන්දනා කරන පළවෙනි පාර තමයි අද. ඉතින් හැමෝට මේක අලුත් අත්දැකීමක් වුණා. අරේ බුද්ධ විශේෂයෙන් අක්කා මේ වල අතවන්න මේ මතවන්න පාටි වඩන්න ඔයා වීඩියෝ එකක් අගේ පොඩ්ඩක් වඩන්න ලස්සන එවිදා ලස්සන මෙල යනවා බබා ගිරිහඬු සෑය වන්දනා කරන්න යන්න තියෙන්නේ මේ වගේ ලස්සන කැලෑ පාරකින්. මේ කැලෑ පාරේ යනකොට ඒ අතරතුර ගල්ලෙන් එතකොට රහතුන් වහන්සේලා නිදන් කරලා හදපු ස්තූප, පැරණි සිතුවම් මේව දක්නට ලැබෙනවා. මේ අපි දකින්නේ ඓතිහාසික ගිරිහඬු සෑ රජාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ කේශ ධාතු තැන්පත් කරලා තපස්සු බල්ලුක වෙළඳ දෙබෑයන් විසින් සාදානිම කරන ලද චෛත්‍ය රජාණන් වහන්සේ තමයි ගිරිහඬු සෑය කියන්නේ. නිස්කලංක සුන්දර වටපිටාවක නිර්මාණය කරලා තියෙන ගිරිහඬු සෑ රජාණන් වහන්සේ වන්දනා කිරීම ලැබීම අපි ලද විශාල අවස්ථාවක්, විශාල කුසලයක් කියලා මට දැනුණා. ඉතින් මේ තියෙන ඓතිහාසික ගිරිහඬු සෑය ඊට අපිට හැමතැනම වගේ නටබුන් තමයි තියෙන්නේ. මේක තාම ප්‍රතිසංස්කරණය කරලා නැහැ. අවුරුදු 22කින් විතර. ඒ කියන්නේ යුද්ධ කාලෙදී පස්සේ යුද්ධෙන් ගොඩක් ඩැමේජ් වෙලා තියෙනවා. ඊට පස්සේ මේක දැන් එන පින්වත් අර තමයි මේ ප්‍රතිසංස්කරණය කරන්නේ. රටේ පැවති කුණාටු තත්ත්වයත් එක්ක මාබල් බීච් එකට අපිට යන්න බැරි වුණා. මොකද එතන අවදානම් තත්ත්වය යටතේ මිනිස්සුන්ට යන්න අවස්ථාව හම්බුනේ නැහැ මාබල් බීච් එකට. ඉතින් අපි ගිරිහඬු සෑය වන්දනා කරලා නැවතත් අපේ විලායකට ගියා ෆන් එකක් ගන්න.
අද තමයි අපේ ට්‍රිප් එකේ අන්තිම දවස. ඉතින් ගෙදර යන දිගට අපි හිතුවා සේරුවාවිල සෑරජනන් වහන්සේ වන්දනා කරලම යන්න. සේරුවාවිලත් මම ආපු ෆස්ට් ටයිම් බුදුරජාණන් වහන්සේගේ ලලාට ධාතුන් තැන්පත් කරලා නිර්මාණය කරලා තියෙන චෛත්‍ය රාජයන් වහන්සේ තමයි සේරුවාවිල චෛත්‍ය රාජානන් වහන්සේ. සේරුවාවිල චෛත්‍යයත් බුදු මැදුරත් අතර පොඩි දුර ප්‍රමාණයක් තියෙනවා ඇවිදගෙන යන්න. ඒ අතරතුර පාරේදී අපිට දක්නට ලැබෙනවා පොකුණු, ඒ වගේම බෝමළුව, ඒ වගේම ඓතිහාසිකව පවතින නටබුන් දක්නට ලැබෙනවා. ගැඹුරද? ගැඹුරක් නෑ. So deep. Nah, jangan nak bro, saya pakai band. Anda umurnya gila tu. Aku lah betul betul ida. මේ තියෙන්නේ සේරුවාවිල පවතින බුදුමැදුර. සේරුවාවිල දින බුදුමැදුර නිම කරලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ 6 වෙනි සතිය මිජිලින්ද නාගදරණය නිරූපණය වන ආකාරයට. අපි ආවා අන්තිම දවසේ. ට්‍රින්කෝ වල ඉන්න අන්තිම දවසේ නාලම යනවා කියලා ලස්සන අලක් තියෙනවා. හැබැයි මේ ට්‍රින්කෝ නෙමෙයි. මම ලොග් එකේදී කියන්නම් මේ කොහෙද කියලා. හරිම ලස්සන ප්ලේස් එකක්. හැමෝම ඇවිත් මෙතන නාල කරලා ෆන් එකක් දාලා යන්න. අද අපේ ෆැමිලි ට්‍රිප් එකේ අපේ ට්‍රින්කෝ ට්‍රිප් එකේ අන්තිම දවස අන්තිම මොහොත කට්ටියම හොඳට නාගත්තා. දැන් තියෙන්නේ ගෙවල් වලට යන්න තමයි අපිට. එහෙනම් තවත් ලස්සන දවසකින් ලස්සන ලොග් එකකින් හම්බෙනකන් හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න ඕනේ. 2025ට කරන අන්තිම වීලොග් එක තමයි මේක. ඔයගොල්ලෝ හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. Bye. Thanks for watching. Sandak solos kalapiri wala kulen ahas gangin ebi පියාවා කිරි කන්න. දැන් ඉන්නේ කන්තලේ. විශ්වාස කරලා කන්නේ.
මේ දවස්වල පොඩි ට්‍රබල් එකක් තියෙනවා. මේ රෙලි සීසන් එක සීනි කවුද ගත්තේ? සීනි දිනා දෙනා ටුඩේ සීනි කට්ටිය මිටින් කිරි කාලා කිරි නාලා කොළඹ යන්න පිටත් වුණා. එහෙනම් හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න ඕනේ. තවත් ලස්සන ලොග් එකකින් 2026 දී හම්බෙන්නම්. හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.